ඇත්තටම මට මේ මොකද උනේ? ඇයි මන් එයා ගැන හිතලා දුක් වෙන්නේ? එයාට කෙල්ලෙක් හිටියත් නැතත් මට වැඩක් නැහැනේ. මන් එයාට ආදරෙයිද? නෑ එහෙම වෙන්න බෑ. එයාගේ හිතේ මන් ගැන අදහසක් නැහැ. ඒත් එයා මන් ගැන කියා කරපු විදිය එයා අපි යාළුවෝ නිසාද? ඒත් මට එහෙම දැනුනේ නැත්තේ ඇයි? අනේ මන් මොනවාද මේ හිතන්නේ? මේකද ආදරේ? එතකොට මන් එයාට ආදරෙයිද? මන් මගෙන්ම ප්‍රශ්න කරා. ඔහොම කල්පනා කර කර හිටපු මට කීයට නිින්ද ගියාද කියලා මන්වත් දන්නේ නැහැ. පහවදා යුහි එක කැම්පස් එකට ගියත් ඔළුව එක තැනක තියන් ලෙක්චර් එකේ ඉන්න පුළුවන් කමක් මට තිබ්බේ නැහැ. නිතේෂ් අයියා ලෙක්චර් එක ඉවර වෙනකොට ආවත් අභි අයියා අද ආවේ නැහැ. එයා වැඩකට ගිහින්ලු. ආයිමත් මගේ හිත රිදෙන්න ගත්තේ මගේ හැඟීම් මටත් තෝරගන්න බැරි වෙනකොට. බෝඩිමට ආවත් අදත් මට පාඩම් කරන්න තරම් මූඩ් එකක් නොතිබ්බ නිසා යුහිටත් කියලා මන් කලින්ම නිදාගත්තා. අපි තුන්දෙනත් එක්ක බෙන්ච් එකට වෙලා හිටිය ලෙක්චර් එක පටන් ගන්නත් තා වෙලාව තිබුණ නිසා. ඒත් තාමත් අභි අයියා නම් ඇවිත් තිබුණේ නැහැ. මන් ගේට් එක පැත්ත බලන් හිටියේ අභි අයියා ද එනවා කියලා නිතේෂ් අයියා කියපු නිසා. ගේට් එක දිහා බලන් හිටපු මන් එක පාරටම දැක්කේ කා පාකින් එක පැත්තේ ඉඳන් කෙල්ලෙක්ගේ අතකින් අල්ලන් එන අභි අයියාව. ඒ ක්ෂණිකවම මගේ ඇස්වලට කඳුලක් ආවේ මටත් නොදැනිමයි. එතකොට එයාද කෙල්ල? අනේ අභි අයියා හොඳ කෙනෙක් ඒ කෙල්ල. කොච්චරනම් ලකීද? සතුටු වෙන්නද අඬන්නද මගේ හිත මගෙන් මැහුවා. යුහි ලෙක්චර් එකට යමුද? නැත්නම් පරක්කු වෙනවා කියලා යුහිත් ඇදන් මන් එතනින් ඉක්මනට ආවේ. අභි අයියලා මේ පැත්තට එනවා වගේ දැකපු නිසා මට ඕනේ උනේ ආව මගහැරලා යන්න විතරමයි. ඒ අයි මන් මගෙන් මැහුවා. ඔව් මේක ආදරේ වෙන්නේ නැති. මන් එයාට ආදරේ. මට බෑ එයා හොම වෙන කෙනෙක් එක්ක ඉන්නකොට එයාට මූණ දෙන්න. ඒත් එයාට කෙල්ලෙක් ඉන්නවනම් මට ඕනේ නැහැ තුන්වැනියෙක් වෙන්න. ඉතින් මන් හිතුවා මගේ හැඟීම් අමතක කරන්න. එයාව මගහැරලා ඉන්න. මොකද මට බයයි මගේ හැඟීම් දැනගත්තොත් එයාලා අතර ප්‍රශ්න ඇති වෙයි කියලා. මොකද මන් නිසා කාටවත් ප්‍රශ්නයක් ඇති වෙන්න ඕනේ නැති නිසා. මේ විදිහට දවස් ගාණක්ම ගියේ මන් අභි අයියව පුළුවන් තරම් මගහරිනකොට. මොකද මට ඕනේ උනේ මගේ හැඟීම් හිතේම හිර කරගන්න. මට මොකද වෙලා තියෙන්නේ කියලා යුහි ඇහුවත් මන් ඒක මගහැරලා කලින් වගේම ඉන්න උත්සාහ කළා. නැගිටලා එන්න ගමනක් යන්න ඕනේ. එක පාරටම අභි අයියා ඇවිත් මට කිව්වේ මන් ඔළුව උස්සලා එමුණ දිහා බලනකොට. නෙවෙයි ඔයි එනවා යන්න. එහෙම කියලා මන් හිතන්නත් කලින්ම මගේ අත අල්ලන්න ඇදන් ගියේ යුහිටත් කියලාමයි. යන්නේ කොහෙදවත් නොදැන මන් මේ පස්සෙන් ඇදලා ගියේ පඬ රැල්ලක් ගන්නට. එයා මාව ඇදන්න ආවේ කැම්පස් එකේ කෙළවරටම ඇදගෙන ආවා. තමුසට මොකක්ද වෙලා තියෙන්නේ කියනවා. මගේ අත නොහැරම මගෙන් අහන්නේ මූණට පාත් වෙලා. මන් උත්තරයක් නොදී බිම බලාගත්තේ මන් මොනවා කියන්නද? මන් එයාට ආදරේ කියන්නද? එයාට කෙල්ලෙක් ඉන්න නිසා මන් එයාව මගහැරියා කියන්නද? මොනවාද ඔයි හිතන්නේ? මන් එකම දෙපාරක් අහන්නේ නැහැ. මට කියපන් ඇයි ඔබ මේ ටිකේ මාව මගහරින්නේ? කියපන්. මාව කැස්සිලා යන්න තරම් හයියෙන් එයා කෑ ගැහුවේ මගේ අත තවත් අද කරගන්න ගමන්. හරියට එයාගේ තරහ මට කියන්න වගේ. අතහරින්නකෝ රිදෙනවා. මන් ඔළුව උස්සලා මූණ දිහා බලන් කිව්වේ ඇස්වල කඳුළු වැටෙනකොට. මොකද අතට වඩා රිදුම් දුන්නේ මගේ හිත. ඒ ක්ෂණිකවම මගේ අත අතහැරපු එයාගේම කොණ්ඩෙන් ඇද ගන්න ගමන් එහාට ගියේ හරියට සංසුන් වෙන්න වගේ. ටිකකින් එයා ආයෙම කතා කරේ ඉස්සරලා වගේ සැරෙන්නම් නෙවෙයි. මම යන්නම් අයියේ. ඔයාගේ ගර්ල් දැක්කොත් හරි නැහනේ. මන් නිසා ප්‍රශ්න ඇති කරගන්න බැරි නිසාම මන් එහෙම කිව්වේ මෙහෙම ඉන්නව දැක්කොත් හරි නැති නිසා. ඒ වගේම මට මෙතනින් ඉක්මනටම යන්න ඕනේ වුණ නිසා. මොන කෙල්ලෙක්ද ඔයි? පිස්සුද?
මන් පොදමෙන් බැලුවයා කියපු හතරබීරි කතාවට. ඇයි අර උදෙත් ඔයා එක්ක ආවයා? මන් බිම බලාගෙන එහෙම කිව්වේ. එහෙම කියනකොටම අභි අයියා හයියෙන් හිනා වුණා. පිස්සෙක් වගේ. මන් ආයිම රවලා බිම බලාගත්තේ යාට මන් හිනා යන්න දෙයක් කිව්වේ නැති නිසා. රවන්නත් දන්න ඕනේ කියලා ඔළුවට තට්ටුවක් දාපුවා. ෆෝන් එක අතට ගත්තේ මට තවත් ටිකක් ලන් වෙන ගමන්. මෙයාද බලන ඔය කියන්නේ? එහෙම කියලා යම් මට පෙන්නුවේ ගර්ලුයි මෙයා ඉන්න ෆොටෝ වගේම ගෙදර අයත් එක්කත් ගහපු ෆොටෝ ටිකක්. එතකොට මෙයා අභි අයියාගේ නංගිද? අයියෝ මට ඇයි ඒක මතක් වුණේ නැත්තේ? අයියෝ මෝඩි. හරිද මැඩම්? මගේ කෙල්ලව දැක්කද? මට දැනුණ ලැජ්ජාව කොච්චරද කියනවා නම් මන් නිකමටවත් ඒ මූණ දිහා නම් බැලුවේ නැහැ. කො මෙහෙ බලන්න. ඔයා එතකොට මේක නිසාද මාව මගේ ඇරියේ? මේ මගේ කෙල්ල කියලා හිතාගෙනද? මන් කොහොමද ඒකට උත්තරයක් දෙන්නේ? මන් එයාට මොනා කියන්නද? මන් ඉතින් එයාගේ නංගිව දැකලා නැහනේ. ආවි කො මෙහෙ බලන්න. මගේ මූණට මූණ ලන් කරන්න එයා කතා කරේ හරිම හැඟුම්බර කටහඬකින්. හැමෝටම මන් අකීනේ. මෙයා මෙච්චර කල් කතා නොකරපු විදිහකට එයාට අද මන් ආවිත් වෙලා. හැසිරෙන විදිහත් අමුතුයි වගේ මට දැනුනේ. මොකද මෙච්චරට එයා මට ලන් වෙලා ඉඳලත් නැහැ. මන් හැමිහිට ඔළුව ඉස්සුවේ මේ වෙන දේවල් මටවත් හිතා ගන්න බැරුව. හේ මගේ පණ ආවි. ඒ මගේ චූටි මැනික. මගේ එකම නංගි. ඔයා එයාව දැකලත් නැහැනේ. මන් තමා වැරදි මට පෙන්වන්න තිබුණේ. සෝරි හාන්ද. එයා හිටියේ රට ඩිග්‍රී එකක් කරන ගමන්. දැන් ඔය අම්මලා ගිහින් තමයි ආයෙම මෙහෙ එක්කන්න ආවේ. ඒකේ අන්තිම ටික මෙහෙ කරන්න ඕනෙලු. මෙහෙ පඩින් තාජිට. දැන් එයා මගේ කෙල්ල කියලා හිතාගෙන මෙච්චර කල් මාව මගේ ඇරියේ. ඒක නේද හේතුව? මේ නෑ අයියේ. බොරු කියනවනම් ඇස් වහගන්න. නැත්නම් මහුවේ මෝඩි. අහන්න ආවි. හැම දෙයක්ම වෙලාව ආවම ඔයාට දැනගන්න ලැබේ. තේරුණාද? එතකන් ඉන්න. අබේ කියන්නේ ආවිතම විතරක් අයිති වස්තුවක්. දැනට ඒක විතරක් ඔය ඔළුවට දාගන්න. තේරුණාද? වෙන කිසිම දෙයක් හිතන්න එපා. දැන් යන්න. මෙලහකට වගේ ඩයිනමයිට් එක ඔයාව හොයන්න එනවත් ඇති. එහෙම කියලා යා මාව අතහැරියේ. මාත් මොකුත් නොකිය යන්න හැරුණේ යා කියපු ඒවා හිතන ගමන්. ආවේ යන්න හැරුණු මාව ආයේ ඇදලා අරන් අලලට කිස් එකක් දුන්නේ. මගේ ඇස් ලොකු වෙලා මාව රතට හැරියගෙන යනවා වගේ දැනෙනකොට. දැන් හරි. යන්න. නැත්නම් මට තව මොනවා හරි දෙන්න හිතේ. මගේ අත අතහරින ගමන් එයා කිව්වේ මගේ මූණටම පාත් වෙලා. මගේ මුළු ඇඟම අමුතු හිරියකින් පිරලා ගියේ සියුම් ලැජ්ජාවකුත් හිතට එනකොට. කිව්ව ගමන්ම මන් හැරිලා ඉක්මනටම යන්න ගියේ ආයෙ නිකමටවත් එයා දිහා නොබලා. ඇත්තටම අභියයි මට ආදරෙයිද? ඒකද එයා මට නොකිය කියන්නේ. මේ හැම දෙයක්ම හිත යුහි එක්ක මම බෝඩිමට ආවා. අයියේ මන් කෑ ගහගෙන දුවගෙන ඇවිත් අයියාගේ ඔඩොක්කුවට පැන්නේ කම්මුලටම කිස් එකක් දෙගෙනමයි. ඇයි චූටි මණික? මොනවාද හිනාවේ කල්පනා කරේ? මගේ නෑනා ගැනද? මන්නේ කම්මුල් ඇද හුව හිනා වෙවි. ඇත්තටම චූටි මණිකගේ කටහඬට තමයි කල්පනාවෙන් මිදුනේ. මොකද මන් කල්පනා කර හිටියෙත් මගේ ඩෝල් ගැනම තමා. ඒකි මට ආදරේ. ඒ ඇස් දිහා බැලුවම ඒක මට තේරෙනවා. ඒත් මට ඕනි මගේ ඩෝල්ගේ කටින් මේක දැනගන්න. එතකම් මන් මගේ හැඟීම් එයාට දැනෙන්න දෙන්න උත්සාහ කරනවා. ඩෝල් මතක් වෙලා මගේ කට කොනකට හිනාවක් ආවා. මගේ හිත හොල්ලපු පළවෙනි කෙල්ල මගේ ඩෝල් නිසා. ආව් අපෝ හිනාව ආයෙ මතක් වුණා නේද? ඇත්ත කියන්නකෝ කවුද? පස්සේ කියන්නම්කෝ චූටි මණික. මොකෝ මේ මාව හොයන්න ආවේ? මේකනේ. ඒකත් අමතකුණා මට. අර කට්ටිය එනවලු අයියා. ඒක කියන්න මං ආවේ. කවුද? මට තේරුනේ නැති නිසා මං ආයෙම චූටි මණිකගෙන් ඇහුවේ. අයියේ අපේගේ නංගි දුවගෙන ඇවිත් ඔඩොක්කුවට පැන්නේ කම්මුලට කිස් එකක් දෙගෙනමයි. ඇයි චූටි මණික?
මොනාද හිනාවී කල්පනා කරේ? මගේ නෑන ගැනද? ඇත්තටම චෝටි මැනිකගේ කටහඬට තමයි කල්පනාවෙන් මිදුනේ. මොකද මන් කල්පනා කර කර හිටියෙත් මගේ ඩෝල් ගැනම තමා. ඒකි මට ආදරේ. ඒ ඇස් දිහා බැලුවම ඒක මට තේරෙනවා. ඒත් මට ඕනි මගේ ඩෝල්ගේ කටින් මේක දැනගන්න. එතකම් මන් මගේ හැඟීම් එයාට දැනගන්න දෙන්න උත්සාහ කරනවා. ඩෝල් මතක් වෙලා මගේ කට කොනකට හෙනාවක් ආවා. මගේ හිත හොල්ලපු පළවෙනි කෙල්ල මගේ ඩෝල් නිසා. අපෝ හිනාව. අය මතක් වුණා නේද? ඇත්ත කියනවාකෝ කවුද? පස්සේ කියන්නම්කෝ චෝටි මැනික. මොකෝ මේ මාව හොයන්න ආවේ? මේ ඒකනේ ඒකත් අමතකුණා මට. අර කට්ටිය නෝලෝ අයියා. ඒක කියන්න මං ආවේ. කවුද? මට තේරුනේ නැති නිසා මං ආයෙම චෝටි මැනිකගෙන් ඇහුවා. චෝටි මැනික ඒක කිව්වත් හරි මගේ හිතේ ඇදී ගියේ මගේ ඩෝල්ව. නැන්දලයිනවලු අයියා. හොඳයිනේ වැඩියා. මොකද එකපාරටම මෙහි ඉන්නමලු එන්නේ. දන්නවනේ රුවක්ක ගැන හිතනවා කියලා. එයා මේ ගැන ගෙදරටත් කියලා තියෙන එකේ ගැනත් කතා කරන්න තමයි එන්නේ මං හිතන විදිහට. ඒකත් එහෙමද මැනික? රුහානා ඉමංසි. අපිගේ නෑනලු. දැන් මේ ගැන ඔයා හිතන්න එපා. අයියා බලා ගන්නම්කෝ. හරි අයියා මං යන්නම්. අසයින්මන්ට් එකක් කර කර හිටියේ. හරි බැඩියා. චෝටි මැනික එක කියනකොටම මට මගේ ඩෝල්වේ හිතේ ඇඳී මැකී ගියේ රු ආවහම මොනා වේද හිතා ගන්න බැරුව. බලමුකෝ. දැන් එතකොට රූත් මේ කැම්පස් එකට එනවද අර්පියා? කිව්ව විදියට නම් ඔව් බං. ආයෙ රට යන්න නැති කතාවක් තමා කිව්වේ. එහෙනම් ඉතින් උඹට මේකේ පරිස්සම් කරන්න මල් 3යි ඈ. නිත්‍යා ඒ කිව්වේ 4 බිහිරි කතාව මොකක්ද කියලා මන් ඇහි බැමක් උත්සලා ඇහුවා. අය උඹේ ඩෝල් චෝටි මැනික දැන් රූත් ආවම 3යිනේ. අනේ මේ නිත්‍යා. අනේ උඹ මටත් කොලේ වහලානේ කරන්න ගියේ. කැත වැඩ බන් යකෝ එකට ඉඳලා. එහෙම නෑ යකෝ. ඒකිට මන් තමයි ආදරේ. ඒ තාම ඒකිට මන් කිව්වෙත් නැහැනේ බන්. මෙහෙමනේ රූත් එන එකේ ඊට කලින් මේ ගැන කෙල්ලට කියපන් බා. ඒකේ තේරුම් ගනියනේ එතකොට. නිතීෂ් කියපු කතාවේ ඇත්තකුත් තියේ කියලා මට හිතුනේ රූ හැම ලේසියකට පාඩුවේ ඉන්න කෙල්ලෙක් නෙවෙයි නිසා. පුතා දැන්ද ගෙදර එන්න රැත් වෙලානේ. මන් යනකොට නැන්දලා ඇවිත් ඒ කියන්නේ මගේ තාත්තගේ නංගි. ඔව් නැන්දා අද වැඩ වගේක් තිබ්බා. ටිකක් පරක් වුණා. මන් වොෂ් එකක් දාගෙන මෙන්නම්. මන් වොෂ් එකක් දාන් පහලට යනකොට රෝත් ඇවිත් හිටියා. අබි අයියා කොහමද? වරදක් නැහැ රෝ. කොහමද? ස්ටඩීස් එහෙම අවුලක් නැහනේ. නෑ අයියා ෂේප් ඉතින්. එයාලත් එක්ක ටිකක් කතා කරලා මන් කාමරේට ආවේ නිදා ගන්න. රෝ පොඩි කාලේ නම් හොඳ කෙල්ලෙක්. ඒත් පස්සේ වෙනස් වුණා. ඉස්සර හිටපු අහිංසකේ නෙවෙයි කියලා නම් තේරෙනවා. කොහොම හරි හෙට ඉඳන් රෝත් කැම්පස් එකට එනවා. එතන ඉඳන් තමයි මට කෙල්ලව පරිස්සම් කරගන්න වෙන්නේ. කෙල්ලත් දෙන්නත් එක්කම කැම්පස් එකට ඇවිත් ඒ දෙන්නව හෝල් එකට දාලා මන් කෙලින්ම ආවේ මගේ ඩෝල්ව බලන්න. ඒ කියන්නේ මගේ ආවිව තමයි ඉතින්. මන් යනකොට එනවා නිතිෂ් එක්ක සිරිකිය දාදා. අනේ ඉතින් මොකට කියනවද? ඇස් කරකව පිස්සු කෝච්චියක් වගේ. එහාට යනවා ටිකක්. මන් සද්දෙන් කිව්වේ මෙච්චර වෙලා hina වෙවි හිටපේකි බය වෙලා එහාට යනකොට. පව් ඉතින්. මොකද අනිත් උන්ට සිරිකිය දාගෙන යන්නේ. ඒකමයි මන් එහෙම කරේ. මොකොඹ පරක්කුනේ. අරුන් දෙන්නව දාලා ඔබන් රෝගෙත් පළවෙනි දවසේනේ. මන් එහෙම කියනකොට කෙල්ල එක පාරටම මන් දිහා බැලුවේ රෝ කියන්නේ කවුද දැනගන්න වගේ. එතකොටම යුහි පැනලා හැවෙත් ඒකමයි. ඉස්සෙල්ලා ඒකට රිටර්න් එකක් දෙන්නත් ඕන නිසා මන් යුහිගේ පැත්තට හැරිලා උත්තර දුන්නේ ආවිට නෙවෙයි කිව්වේ වගේ අඟවන්න. ඇස් කොනට බිම බලා ගන්නවා දැක්කත් මන් කියන ඒවා අහන් ඉන්නේ කියලා නම් දන්නවා පිස්සු කෙල්ල. රෝ අපේ නැන්දාගේ දුහ විදියට විතරක් හඳුන්ලා දුන්නේ එක පාරටම අනිත් දේවල් කියන්න බැරි නිසා. කෙල්ල දෙන්න ලෙක්චර් එකට යන්න හදනකොට අපි දෙන්නත් ඒක ගියේ නිත්‍යා යුහි එක්ක ඉස්සරහින් යනකොට අපි දෙන්න ගියේ පිටිපස්සෙන්. ඒත්
කෙල්ල නම් නෑ කිසිම කතාවක්. ඇයි කතා පෙට්ටේ වැහිලා තමසගේ? නෑ අයියේ. එහෙනම් කතා කරනවා. මෙච්චර වෙලා අරු එක සිරික්කේ දාගන්න පුළුවන්. මන් එක තම වචනයක් බැරි තමසට. එහෙම එකක් නෑ අයියේ. අනික ඉතින් ඒ ඔයාගේ යාළුවානේ. යාළුවා තමා. ඒ වුණාට මන් කැමති නැහැ මගේ දේවල් වල අයිති ඌට උනත් ලැබෙනවට. ආයි අහුවිය කොනවට වඩා සිරික්කේ දාලා දැන් යනවා ඉතින්. ආයේ නෑ අයියේ. මේ මං යන්නම්. පරිස්සමට යන්න. යන්න දැන්. පව්. කෙල්ලව මං චුට්ටක් බය කරේ නැත්නම් හරියන්නේ නැති නිසා. මේ විදිහට ටික දවසක් ගෙවිලා ගියේ රූත් කැම්පස් එකට හොරු කරලා. ඒ ටිකේ මන් පුළුවන් තරම් මගේ ඩෝල්ට ලන්න වුණා. රූත් ඩෝල්ගේ බැච් එකේම තමයි ඉතින්. අවුලක් යන්නේ නැති වෙන්නේ ගහනට හිටියා. ඒත් ටික දවසකින් ඕක දැනගනි. මොකද දැනටමත් ඩෝල් වල්ලාගෙන පිස්සු ගෑනු ටික ෆෝම් වෙලා කියලා මට ආරංචි. පොතා මෙහෙ ටිකක් ආවනම්. ඇයි තාත්තේ? මන් එළියට යන්න හදනකොට තාත්තා කතා කරේ ඔක්කොම සාලට වෙලා ඉන්නකොට. මේ නැන්දලා පුතාට යෝජනාවක් ගෙනල්ලා අපේ රෝදුවගෙන්. තාත්තේ රෝ කියන්නේ මගේ නංගි. එතනින් එහා මන් ඒ ගැන බලන්න කැමති නැහැ තාත්තේ. මන් තාත්තට කිව්වේ එතනින් වාඩි වෙන ගමන්මයි. ඒත් පුතා අපේ දෝනි දැන් සෑහෙන කල් ඉඳන් පුතාට ආදරේ. ඒක දන්නවනේ දරුවෝ. මන් රෝට හැමදාම කිව්වනේ නැන්ද මට ආයි මගේ නංගි විතරයි කියලා. අනේ අබ්බි අයියේ. මන් ඔයාට ආදරේ. ඔහොම කියන්න එපා. අනික මන් නංගි නෙවෙයි නෑනා. එතකොට අපි ආදරේ කරාට ඒක අවුලක් නැහැනේ අයියේ. රෝ ටිකක් කොහොම ඉන්න දෝනි? දැන් අඬන්න එපා. අපි මේකට මොකක් හරි කරමුකෝ. ඔන්න ඉතින් මේකේ පටන් ගත්තේ ඉකි ගහන්න. මේ ළමයි දැන් ලොකුයි. එයාලගේ තීරණ ගන්න එයාලට අයිතිය තියෙනවා. අනික එකට ජීවත් වෙන්න ඕනි මේ දෙන්න. එයාලගේ අදහස් ගැළපීම් හැමදේම ඒ දෙන්නන් තේරුම් අරන් ආදරය කරයි. කාලෙත් එක්ක විසඳෙයි නංගි. එතකන් ඔහොම ටිකක් අපි ඉමු. අනික මේ තාම ඉගෙන ගන්න ළමයිනේ. තාත්තා ඒ ටික කියනකොට මට ආවේ පුදුමාකාර සතුටක්. මොකද අපේ සතුට තමයි යාට වැදගත්. ඒත් නැන්දගේ මූණ නම් කළු වෙනවා. මායි නංගී දැක්කේ අපි දෙන්නට එතන සැකයකුත් ඉතුරු කරලා. එහෙම බෑනේ අයියේ. පස්සේ ලොකු පුතා අපේ කෙල්ල වෙපා කිව්වා. එතකොට මන් එයාට බලාපොරොත්තු දීලා නැහැ නැන්දේ. දෙන්නෙත් නැහැ. එතකොට එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. එයාව නංගි විදියට මන් බලා ගන්නවා. එතනින් එහා ওই කතාව නවත්තමු නැන්දේ. මන් එහෙම කියලා ආයෙම කාමරේට ආවා. මෙයාලා දැන් ඕක ලේසියෙන් අතහරින්නේ නැති නිසා. මොකද දැන් තාත් එක්ක කතා කරා කියන්නේ අනිත් ඒවා හැමීට කරගනි. ඊට කලින් මන් ඉස්සර වෙන්න ඕනි. කෙලට මගේ ආදරේ කියනවා කියලා මන් හිතාගත්තා. මොකද තාත්තට එයාව අඳුන්ලා දෙන්න ඕනි. එයා කීයටවත් මේකට අකමැති වෙන එකක් නැහැ. අද චෝටි මැනිකයි රෝයි දෙන්නම තාත් එක්ක ගියපු නිසා අපි සෙට් එක බීච් යමු කියවෙම කාලෙකින් නොගියපු නිසා. අද මාත් බයික් එකේ ආපු නිසා කෙල්ලව දාන්න ඉතින් මන් ගියේ මේකේ ඇඟේ නොගෑවි වාඩි වෙනකොට. පිස්සි. අද ඉතින් කෙල්ලට මන් මගේ ආදරේ කියනවා. මොකද කෙල්ලත් කැමති නිසා මට වෙන බය වෙන්න දෙයක්වත් තිබුණේ නැහැ. යුහි නිත්‍යයි එක්කයි මේ ගැන කතා කරලා අදහසකුත් අරන් තමයි වැඩේට බැස්සේ. බීච් එකට ඇවිත් ටිකක් වෙලා ඉඳලා යුහි නිත්‍යයි ගියා අපි දෙන්නව මෙතන තනි කරලා. අනේ ඉතින් ඉන්නවා කිසිම හාවක් හොවක් නැහැ. බීච් එකේ ඔබලා ආවනම් හරි. අයිස් එකක් අමුද? මන් බැරිම තැන අහුවේ වචනයක් එළියට ගන්න. මොකද මේකේ අයිස්ක්‍රීම් පෙරේතයක්නේ. ඔළුව වනලා හා කිව්වේ ඇස් වලින් hina වෙන ගමන්. අනේ ඉතින් කෝලම. කටින් හා කියපන්කෝ. ඒව නෑ මුන්ට. මායමම තමයි. මන් ඉතින් අයිස් ගේන්න ගියේ කෙල්ලට එතනින් ඉන්න කියලා. ඒත් මන් අයිස් අරන් එනකොට කෙල්ල එතන නැහැ. මන් දැක්කේ ඈතින් කෙල්ල වරන් වාහනයකට නගින උන් ටිකක්. මෙතන සෙනග අඩුයි. ලොකු ගල් පරේකුත් තියෙන නිසා ලොකුවට මිනිසුන්ට මෙතන නෝට් වෙන්නෙත් නැහැ. අතාරින්න මාව. කවුද ඔයාලා? මට යන්න දෙන්න ප්ලීස්. මන් අඬාඬ කිව්වත් උන් නෙවෙයි මට යන්න දුන්නේ.
මොකක් හරි කළුවර තැනකට ගෙනත් දැම්මේ මාව තවත් ගැහෙද්දී. අබි අයියා මාව හොයනු ඇති. අනේ දෙයනේ මාව අතහරින්න. මට ඉකිබිඳු මෙන්න ගත්තේ දැනෙන බයටමයි. ඒත් විනාඩි කිහිපයක් ගත වුණ තැන මට ඇහුනේ ළඟම එන අඩිසද්ද කිහිපයක්. එක පාරටම කාමරේ ලයිට් පත් වෙලා ගියේ පාට තුමාරයක් එක්ක කවුරු හරි එනවා පේනකොට. ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි අබි අයියා. මට තිබ්බ බය අමතක වෙලා ගිහින් මං අබි අයියව හරි තදට බදාගත්තා. මගේ සැනසීම එයා නිසා. එයත් මගේ හිස් මුදුනේ ඉඹ බදාගත්තේ හරිම ආදරෙන්. මගේ බය නැති වෙලා වගේ ගියේ ඉබේටමයි. විනාඩි කිහිපයක් එහෙම ඉන්නකොට යුහේගේ නිතේෂ් අයගේ කටහඬවල් ඇහෙනකොට තමයි මන්නේ පපුවේ නෑත් උනේ. එතකොටයි මං කාමරේ දැක්කේ. දෙයනේ ලස්සනට සරසලා හાર્ට් බැලූන් වලින් I love you අවි කියලා එල්ලලා. කාමරේම ඇසියවපු මන් අබි අයියා දිහා බලනකොටම වගේ මන් ඔයාට ආදරේ මගේ ඩෝල් කියලා මට රෝස මල් පොකුරකුත් දික් කරේ මගේ ඇස්වලට කඳුළු පිරෙනකොට. එතකොට යාද මේ හැමදේම කරේ මට ආදරේ කියලා කියන්නද? ඒත් මෙහෙම මන් මේ මූණ දිහා බලන් කල්පනා කරේ උන දේවල් හිතා ගන්න බැරුව. හොක ගණින් මෝඩියේ මොනවාද බලන් ඉන්නේ? යුහේගේ සද්දෙට මං ආයිමත් පියවි සිහියට ඇවිත් අබි අයියා දිහා බලනකොට එයා හරි ලස්සනට hina වෙලා මන් දිහා බලන් ඉන්නවා. මන් මේ මල් පොකුර අරන් එයාට තොරළුනේ ආදරෙන්. ආයිම මගේ කනට කොඳුරලා මට ආදරේ දහනකොට මන් ඔයාට හුඟක් ආදරේ අබි අයියේ කියලා හිමිහිට නිමිනුවේ මන්. ඒත් මට එක පාරටම මතක් වුණ දෙයක් නිසා මන් එයාගෙන් ඈත්ුනේ ඔරවලා බලන ගමන්. ඇයි රවන්නේ? එයා මගෙන් ඇහුවේ මට ඕන නිසා. එතකොට මේ ඔක්කොම ඔයාගේ වැඩද අයියේ? මන් කොච්චර බය වුණාද දන්නවද? ඇයි එහෙම කරේ? ඒක මතක් වෙලා ආයෙම මගේ ඇස්වලට කඳුළු පිරුණේ මොහොත මට ආයෙම මතක් වෙවි. මන් කොච්චර බය වුණාද? ඒ අයිඩියා එක නම් මෙන්න මේ ඔයාගේ යාළුවාගේ. එහෙම කියලා මට යුහිව පෙන්නුවේ මන් ඒකිටත් රවලහක බලනකොට. මන් විතරද? ඔයාව එක්කන්නාවෙත් මේ නිතේෂ් අයියාගේ? හරි ඒව ඇති. එහෙම කියපු අපි අයියා ඔක්කොටම වාඩි වෙන්න කිව්වේ කාමරේ හදලා තිබ්බ ටේබල් වලින්. ඔක්කොම එක ටිකක් වෙලා එහෙමම ඉඳලා ආයෙම එන්න ආවේ බෝඩිමට යන්න. ඒත් මන් යුහි එක්ක නම් තරහයි. බෝඩිමට ඇවිත් ඒකි කොච්චර කතා කරත් මන් මේ කතා කරේ. ඔක්කොම ප්ලෑන් කරලා මට කරපු දෙයට පනිෂ්මන්ට් එකක් තියෙන්නත් එපයි. පාඩම් කර ඉන්නකොට අබි අයගෙන් මට කෝල් එකක් ආවේ. ඒ එක්කම මට සියුම් ලැජ්ජාවකුත් දැනෙනකොට. මොකද දැන් අපි යාළුවෝ විතරක් නෙවෙයිනේ. හෙලෝ අයියේ. ආවි මොකද මැනික් කරන්නේ? පාඩම් කරනවද? ඔව් අයියේ. කාලා දින්නේ? ඔව් අයියේ. ඔයා කාලද? ඔව් ආවි. මේ ඒක නෙමෙයි. තමසට කොහෙද අයියලා? ඒ කිව්වේ මේ කිව්වේ නෙවෙයි යෝයි. දැන් මට අයියා කියන්න එපා. හරියට ආදරෙන් කතා කරනවකෝ. මේ අකව මොකක්ද කියන්නේ? මන් වෙන කොහොමද කතා කරන්නේ? හේතුවා විතරයි අහුවේ නෑ. හරි අයියේ මන් හිතලා කියන්නම්. එක පාරටම කියන්න මේ එන්නෙත් නැහැනේ. හරි. එහෙනම් හිතලා කියන්නකෝ. දැන් පාඩම් කරන්න මන් තියනවා. හරි අයියේ මුද් සරණයි. මුත්සරණයි. උදේම අබි අයියටත් කතා කරලා කැම්පස් එකට එන්න ආවා. එනකොට අපි දැක්කේ යාලා අපි දෙන්න එනකම් ගේට් එක ළඟට වෙලා ඉන්නවා. good morning ඩබල්. නිතේෂ් අයියා පැනපු ගමන් කිව්වේ මන් අබි අයියගේ ඇස්වල අතරමං වෙනකොට. 4 දෙනා එක්කම බෙන්ච් එකට ආවේ ලෙක්චර් එකටත් වෙලා තිබුණ නිසා. එක පාරටම අබි අයියා මගේ අතාරන් බ්ලේස්ලට් එකක් දැම්මේ මන් පුදුම වෙලා බලනකොට. චූටි පබළු වැලක් එක්ක හાર્ඩ් එකක් මැදින් දාපු එල්ලෙන චූටි පබළුත් තියෙන කියුට් බ්ලේස්ලට් එකක් එයා මගේ අතට දැම්මේ. ඕක ගලවන්න එපා අවි.
එහෙම කියලා මගේ අත අරන් කිස් එකක් දුන්නේ මන් බිම බලා ගන්නකොට. "තැන්ක් යූ අයියේ. ඒක ලස්සනයි." ඇත්තට මේක ලස්සන නිසා මන් මේ මූණ දිහා බලලා කිව්වේ. එයා හරි ලස්සනට මන් එක්ක hina වෙනකොට. මාවයි යෝහිවයි හෝල් එක ළඟටම දාලා දෙන්නත් එක්ක ආපහු ගියේ ඒ දෙන්නට දැන් ලෙක්චර් එකක් නිසා. ලෙක්චර් එක ඉවර වෙලා හෝල් එකෙන් එළියට එනකොට මන් දැක්කේ අබි අයියගේ අතේ ඉල්ලා ඉන්න රුහානව. හිත චුට්ටක් රිදෙන්න ගත්තත් මන් ඉවස ගත්තේ එයාගේ නෑන නිසා. මා යෝහිත් හිමිහිට එතනට ගියේ නිතිෂ් අයියත් හිටපු නිසා. මේ විදිහට දින කිහිපයක්ම ගියේ මායි අබි අයියයි තවත් ලන් කරලා. රෑ වෙලා මේසෙට වෙලා පාඩම් කර කර හිටපු මන් ගැස්සුනේ එක පාරට මට ආපු කෝල් එකක් නිසා. ඔව් ඔව් ඒ අබි අයියගෙන් තමයි ඉතින්. හෙලෝ අයියේ. සුදු නෝනා මොකද කරන්නේ? අයියේ මොකද ඔය බීලා දින්නේ? මන් නැහැ පිස්සුද? බොරු කියන්න එපා අයියේ. කොහෙද ඉන්නේ දැන්වා? හරි මැනික චුට්ටක් බිව්වා. ඉතින් මන් දැන් මේ පිස්සියක් බලන්න ආවා. තාම දැක්කේ නැහැ. පේන්න එන්න කියන්න ගත්තේ මන්. අයියේ ඔය කියන්න හදන්නේ? ඔව් මන්ට ඔයා බලන්න හිතුණා. ඉතින් මං ආවා. එන්නකෝ චුට්ටක්. එළියට එන්න එපා මැනිකේ. රෑ වෙලානේ. කෙලවරේ ජනෙලේ අරින්නකෝ. මං බලන්නම්. අනේ මන්ද අයියෝ ඔයා නම් දැන් වෙලාව බලන්නකෝ. කො ඉන්න මං එන්නම්. ඔව් ඒ තමයි මේ මෝඩයාගේ ආදරේ. හිතන වෙලාවට කරන්න මාත් ගස් යන වැඩ. කැම්පස් එකට දැන් අපේ ආදරේ කියන්නේ රහසක් නන් නෙවෙයි ඉතින්. කාර් එකේ බඳට හේතු වෙලා මන් දිහාම බලන් ඉන්න අබි අයියා දිහා බලන් මන් කල්පනා කරේ මේ පිස්ස ගැන. අයියේ දැන් යන්න හාද? හෙට මන් එනවනේ කැම්පස් එකට. එතකොට බලන්නකෝ. අනික දැන් බීලත් නෑ අයියෝ ඉන්නේ. පරිස්සමට යන්න හාද? ටිකක් වෙලා ඉඳලා මන් කිව්වේ රෑ වෙලත් වැඩි නිසා. චුට්ටකින් මැනිකේ හාද? ඔහොම ඉන්නවකො ඩිංගක්. හරිම මුරණ්ඩුයි අයියෝ. දැන් යන්න කිව්වේ මන්. අනික බීප් එකටත් මන් හෙට අල්ල ගන්නම්. හරිද? හාන්කෝ මේ ඒක නෙවෙයි ආවේ. කවද්ද ඔය අයියා කෑල්ල හලගන්නේ? දැන්වත් ඕක නවත්තනවකෝ. හෙතනේ මට පුරුදු එහෙමනේ ඉතින්. වෙන විදිහකට පුරුදු වෙනවා එහෙනම්. කෝ දැන් යන්නකෝ අයියේ. බුදු සරණයි හාද? පරිස්සමට යන්න. හරි. බුදු සරණයි මගේ ඩෝල්. ගිහින් කෝල් එකක් ගන්න අයියේ. මන් බලන් ඉන්නවා. හරි. ඔය ජනෙල් වහන්න ඇතුළට යන්න. මන් බලන් ඉන්නම්. ජනෙලොත් වහලා මන් ඇතුළට ගියාට පස්සේ අබි අයියා ගියා මට ඇහුණා. දැන් ගිහිනොත් පැයකට කෙටු නිසා මන් කෝල් එකක් ගත්ත ගියාද බලන්න. මොකද දැන් ගිහින් තියෙන්න ඕන නිසා. කෝල් දෙකක් ගත්තා තාන්ස කරේ නැත්තේ මගේ හිතට බයක් ඇති කරලා. ආයෙම කරේ මන් එයාගේ නම්බරයකට try කරන එක. ඇති යහන්තම් මේක නම් ගත්තා. හෙලෝ අයියේ ගෙදර ආවද? හෙලෝ අයියේ නිදිද? හෙලෝ අයියේ කී පාරක්ම කතා කරත් කිසි සද්දයක් නැහැ. මේ මිනිස්සයා නිදිද? හෙලෝ අයියේ ඇහෙන්නේ නැද්ද? ආවා ඩෝල්මන්. සෝරි අමතකුණානේ. නිදි මතේම කියවන්නේ. කමක් නැහැ. එනම් නිදාගන්න මන් තියන්නම් අයියේ. ඒක නිසා මාත් ෆෝන් එක තියලා ආවේ නිදාගන්න. හෙට ආයෙම කැම්පස් එකට යන්නත් ඕන නිසා. මේ අහකේවි. ඔහම නවතිනවා ටික. මන් හෝල් එකට යනකොටම රුහාන මට කතා කරේ. ඇයි රුහාන? ඇයි? අහන හැටි විතර. මොකක්ද ඔයාට අබියයි එක්ක තියෙන සම්බන්ධය? කරුණාකරලා එයාගෙන් අයින් වෙනවා. මේ මන් කියන පළවෙනි සහ අන්තිම පාරේ කියලා ඔය ඔලුවට දාගන්නවා. රුහාන එක දිගට කියාගෙන ගියේ හෝල් එකේ ළමයි පවා අපි දිහා බලනකොට. මේ රුහාන ඔයාට එහෙම අයිතියක් නැහැ ආකිට ඔහම කතා කරන්න. තේරුණාද? එයාට අබි අයියා එක කොහොම මොන සම්බන්ධයක් තිබුණත් ඔයාට මොකද? හරියට කතා කරනවා. යෝහෙටත් හොඳටම තරහ ගිහින්
රුහානට බනින්න ගත්තේ. යුහුයි ඒ ටික කියනකොටම රුහාන හයියෙන් හෙනා වුණේ යුහිට කින්ඩියට වගේ. මේ බලන්නකො මෙයාලා. ඇයි අබ්බී කිව්වේ නැද්ද එයා බඳින්න ඉන්නේ මාව කියලා? ඔහ් සමහර විට ඔයාව ටයිම් පාස් නිසා අමතකුණාද දන්නේ නැහැ. චී පව් ඉතින්. මොනවුනත් හොයලා බලන්න තිබ්බා. ඔයාලා වගේ අයට ඒ තරම් ලොකුවද කොහොමත් අල්ලන්න බෑ. කොහොමද හිතේ අබ්බී ඔයාව බඳී කියලාද? ඔව් එහෙනම් මේක මතක තියාගන්නවා කේවේ. අබ්බී බඳින්නේ මාව. මාවම විතරයි තේරුණාද? පස්සේ ඔයාටම විඳවන්න වෙයි. සෝ දැන්ම මගේ පාරේ නයින් වෙනවා. ඒක තමුන්ගේ ඇඟටත් ගුණයි. නැත්නම් මට අයින් කරන්න වෙයි. එහෙම කියලා රුහානා එතනින් යන්න ගියේ මගේ ඔළුවට අකුණක් වැදුනා වගේ දැනෙනකොට. රුහානාගේ වචන ඔළුව පුරා දෝංකාර දෙන්න ගත්තේ මට ලෙක්චර් එකේ ඉන්නවත් හිතක් නැති කරලා. එහෙමම හැරිලා මන් එළියට යන්න ආවේ යුහි මන් පස්සෙන් වෙනකොට. මොනවද කරන්න කියලා හිතා ගන්නවත් බැරුව මන් යුහි එක බෙන්ච් එකකට වෙලා හිටියේ. අබීගේ මතක අතර මන් වෙන ගමන්. අපි මන් කොහොමද එයා වෙන කෙනෙක්ට දෙන්නේ? අනික රුහානේ කිව්වේ මොනවාද? මගේ ඔළුව පුපුරන්න තරම් රිදුම් දුන්න රුහානගේ වචන ආයිම මතක් වෙනකොට ඒක ඇත්තක් නම් ඇයි යා මට ඒ බවක් නොකිව්වේ? එයා රුහානගේද? නැහැ. ඒක වෙන්න බෑ. ඔහොම හිත ඉන්නකොට අපි අයලා මේ පැත්තට එනවා වගේ ඇහුනේ. මන් නිකමටවත් ඒ දිහා නොබලා ඉන්නකොට. ඒ තරහකට නෙවෙයි. දෙයනේ මට මැරෙන්න තරම් වේදනයි. ආවි මගේ මැනික මොකද මේ? ඇයි රත්තරන් ඔය? අපි අය මගෙන් ඇහුවත් මට ඕනි උනේ නැහැ යාට කතා කරන්න. ආවි මන් එකම දේ ආයිම අහන්නේ නැහැ. දන්නවනේ. කියපන් අයියෝ කියලා. නිකම් මන් ඕනවට එපාවට කියලා අහක බලාගත්තේ මගේ ඇස්වල කඳුළු ආයෙම අලුත් වෙනකොට. ආවි මෙහෙ බලපන් මැනික. එහෙම කියලා මාවේ පැත්තට අභයය හරවලා ගන්නකොටම මගේ කඳුළු දැකලා ඒ ඇස් ගැස්සෙනා මන් හොඳටම දැක්කා. එයාට මන් සතුට වුණත් අඬනවා බලන්න බෑ. මොකද මගේ කඳුළු කියන්නේ එයාට එයාව රිද්ද ගන්න පුළුවන් පොයින්ට් එකක් කියලා අභයය මට කියලා තිබ්බා. පැටියා කෝ දැන් අඬන්න එපා. මං ඉන්නවනේ. අහන්නකෝ රුහානා කිව්වේ ඔයා විශ්වාස කරනවද? මගේ මැනිකට ඒවා විශ්වාසද? ඒක කියන්නකෝ මට. මගේ කඳුළුත් පිහදාලා අභයය මගේ ඇස් දිහාම බලන් අහන්නේ. සමහර විට යුහි මේ වුණ ඔක්කොම කියන්නේ නැති. මේ බලන්න ආවේ මගේ ඇස් දිහා බලන්න. මන් බොරුවක් කරනවා වගේ පේනවද රත්තරන්? ඔව් මට ඇස්වල එයාගේ ආදරේ බොරුවක් විදියට පේන්නේ නැහැ. ඒත් රුහානා කිව්වේ ඇත්තනම් මට එයාව නැති වෙයිද? කතා කරන්න ආවේ ඔහොම ඉන්න එපා. ඇයි මට කිව්වේ නැත්තේ? රුහානා එයා කියන්නේ මට ඒක කියන්නවත් පුළුවන් කමක් නොවෙනකොට හයියෙන් මේක ගැහුනේ එයා මාවේ පපුවට වාරු කරගන්නකොට. අහන්න ආවි මම ඔක්කොම කියන්නම්. එහෙම කියලා මගේ ඔළුවත් අතගක අභයය වුණ දේවල් ඔක්කොම කිව්වේ සැරින් සැරේ මන් හිස් මුදුනට දෙතොල් තද කරන ගමන්මයි. ඔයාව මට නැති වෙයිද අයියේ? එහෙම වෙන්නේ නැහැ නේද? අනේ එහෙම වෙන්නේ නැහැ කියන්න. ඒකේ අතරින්ම මන් එහෙම අහනකොට මට හිතන්නවත් වෙලාවක් නොදී මගේ දෙතොල් ඒ තොල් අතරට ගත්තේ නොරිදෙන තරම් සියුම්ව. කැම්පස් එකේ කෙළවරම ඉන්න නිසා මේ ටයිම් එකට ළමයි කවුරුත් නැහැ. මිනිත්තු 2-3කින් මගේ තොල් අතෑරපයා නලලටත් උණුසුම් හාදුවක් තවරලා මගේ මුහුණ දෝතට ගත්තේ මගේ ඇස් දිහාම බලාගෙන. මොන දේ වුණත් මන් ඔයාක ඉන්නවා වේ. එයා මේක හිමීට විසඳ ගන්නකම් රුහානා කියන ඒවා ගණන් නොගෙන ඉන්න කියලා ආයිම තොල්ලකට කිස් එකක් දීලා මාව තුරුල් කරගත්තේ මගේ හිත ටික ටික සංසුන් වෙනකොට.
මේන් බලහලකෝ. ප්‍රයිමරි ළමයෙක් වගේ අඬන් ඉඳලා දැන් ගැරන්ඩියෙක් වගේ මුන් දෙන්න වෙල්ලා ඉන්න ලස්සන. ඔන්න යුහෙලා ආවා. යුහිගේ කටහඬින් මන් අභ්‍යය ගාවින් ඈත්තුනේ එයා බිම බලන් හිනාවක් දානකොට. දැන් හරිද අභ්‍යය ප්‍රශ්නේ? රොහාන පාඩු ඉඳි නේද? ආයෙම නම් මන්නේ තරම්වත් ඉවසන්නේ නැහැ අභ්‍යය. යුහි අභ්‍යයගෙන් ඇහුවේ මන් දිහාත් බලලමයි. ඒක කොහොමද කියන්න බෑ යුහි. රොහානගෙන් කොහොමද ටිකක් ඈත් වෙලා ඉන්න. එයා ටිකක් වෙනස්. මන් මේක පුළුවන් තරම් ඉක්මනට විසඳ ගන්නකම්. ඔව් අයියා ඒක නම් හොඳයි. කොහොමද රොහානගේ හැසිරීමට අල්ලන්නෙත් නැහැ. ටිකක් වෙලා මේ ගැන කතා කර කර ඉඳලා අපි දෙන්න බෝඩිමට ආවා. අද නෝට් එක අභ්‍යය එල්ලන් ගෙනත් දුන්න නිසාම දෙන්නත් එක එක බැලුවත් මට රොහාන කියපුවා මතක් නොවුනාම නෙමෙයි. අභ්‍යය සේරම බලාගන්නම් කිව්ව නිසා මන් ඒක ගැන නොහිතා එයාට හයියක් වෙන්න try කරන්න ඕනි. ඒක නිසා මගේ කඳුළු මන්ම පාලනය කරගන්න ඕනි. රෑ වෙලා අභ්‍යය කතා කරත් එයා කිව්වේ රොහාන අද කාමරෙන් එළියටවත් ආවේ නැහැ කියලා. අභ්‍යය මේක කතා කරලා විසඳ ගන්න බලන්නම් කිව්වේ මොනවා වුණත් එයාගේ නංගි නිසා. උඹ තිනුම් කියලා හිතන්න එපා කේවි. මන් මගේ දෙයක් ලේසියකට අතහරින කෙනෙක් නෙවෙයි. අභ්‍යයට මන් ආදරේ පුංචි කාලේ ඉඳලමයි. කොහෙවත් ඉඳන් ආපු උඹට අභ්‍යයව දීලා මන් පැත්තකට වෙන්නේ නැහැ අංකේවි. බලන්න නිදපන් උඹට විඳවන්න වෙන විදිය. මන් මගේ පාරෙන් උඹව කොහොමත් අයින් කරනවා. රොහාන කාමරයට වේ උමතුවෙන් වගේ ගැනම හිතමින් කල්මැරුවේ අභිව කොහොම හරි ලබා ගන්න එක ගැන හිතමින්. කතාවල එන පුංචි කෙල්ල සදී. මම දක්ෂිලා.